කොහොමද ඉතින් කොල්ලනේ ගොඩ දවසකට පස්සේ බලන්න තලුත් වීඩියෝ එකකින් තමයි ඔයාලා බලන්නාවේ. මේ අංකල් නම් ෆෝන් එක බොවන්නේ මේ පාරේ යන්නේ. හරි ඉතින් වැඩි කතා නැතුව අපි යමුද අපේ වීඩියෝ එකට. හරි ඉතින් අද ඔයාලට මම අරන් ආවේ බයික් රිවිව් එකේ වීඩියෝ එකක් නන් නෙවෙයි. මම අද ඉතින් ඔයාලත් එක්ක අරන් ආවේ කොහොමද මම වැඩ ඇරලා කොළඹ අස්සෙන් ගෙදර එන්නේ කියලා මේ ට්‍රැෆික් එකේ. ඉතින් ඔයා දන්නත් ඇතිනේ මං ඉතින් ගොඩක් වෙලාවට ට්‍රැෆික් එකේ මේ වැඩට යන්නේ ඉන්නේ කියලා. ඉතින් මට හිතුණා ඔයාලත් එක්ක කොහොමද මේ ට්‍රැෆික් එකේ බයික් එක හැල් කරගෙන පණ බේරාගෙන ගෙදර එන්නේ කියලා ඔයාලත් එක්ක බෙදා ගන්න. ඉතින් ඇත්තටම කිව්වොත් වෙලාව පහමාර වෙලා තියෙන මේ වෙලාවෙ ඉතින් වාහනේ එනවා මේ යනවා කනස්සින් යනවා වංගු දාලා යනවා හෝන් කරගෙන යනවා පාර බයිනවා ඉතින් එකිනෙකී ඔක්කොම දේවල් පාර වැඩ සිද්ධ වෙනවා. ට්‍රැෆික් පොලිසියෙන් ඉන්නවා දානවා සින්න නැතුව වාහන දානවා. ඉතින් මෙන්න මේ වගේ තමයි කොළඹ අස්සේ ට්‍රැෆික් එකේ අපි පණ බේරාගෙන ගෙදර යනවා නම් යන්න වෙන්නේ. ඉතින් ඔයාලා නෝමල් බයික් එක වදිනවා වගේ නෙවෙයි ගොඩක් කරාට මේ පාරවල් වල මාර්ග නීතියම පොඩ්ඩක් තියනවාද කියලා ගොඩක් මිනිස්සුන්ට අමතකයි. ෆෝන් බෝබෝ යනවා ගොඩක් කරාට කාර් මාමලා නැන්දලා ගොඩක් කරාට ෆෝන් එකේම තමයි යාලා ගමන ඉවරනේ යන්නේ සායක පාටම් පාර මැදි පයින් කට්ටිය ඉන්නවා ෆෝන් එක කනේ තියාගෙන පාර පයින් ඉන්නවා. ඉතින් මං අනන්ත අතේකට තියෙනවා ෆෝන් එක කනේ දාගෙන පාර පයින් ගිහලා ගොඩක් කරාට හැප්පෙන්න යනවා. හයි මේ මිනිස්සු කවදාවත් ඒක ඉගෙන ගන්නේ නැහැ. මේකෙන් වෙන්නේ තමන්ගේ ජීවිතෙත් නැතිලා කෝල් එක නම් පස්සේ ගන්න පුළුවන් වෙනවා. හරිසි හරි හැප්පිලා ගියොත් එහෙම ඔබ ජීවිතෙත් නෑ මුකුත් නෑ කෝල් එකක් නැති අන්තිමට. ඒ නුනෝය වගේ තමයි මේ කොළඹ ජීවිතේ ට්‍රැෆික් එක ASCII එහෙම දාලා යන්නේ. ඉතින් දැන් නම් නිරබයින්නේ මොකද කරන්න වෙන්න තියෙන්නේ. ඒතකොට මේ රේස් වගේ යනවා එහෙම යනවාට පරිවර්තන 60 යන්න බෑ බයික් එක ගොඩක් වෙලාවට 40 වනාට යන්නේ ඊට අමතරව 10 20 වගේ තමයි ගොඩක්ම වෙලාවට යන්නේ. ඉතින් ගොඩක් වෙලාවට අපිට යන්න ඉඩ දෙන්නේ නැහැ ගොඩක් වාහන එළපාර මැදි තියාගෙන යන්නේ. ඒකට මිල් ඩබල් ලේන් එකකින් තමයි ගොඩක් වෙලාවට වෙඩ ලහවස බයික් නම් ගෙදර යන්නේ. එහෙමත් වෙලාවට ඔය ලේන් දෙකෙනුත් තිරියට දාගන්නවා. එහෙම දාගෙන එහෙම ඇවිල්ලා තමයි බයික් එකක් විතර යනකොට කිලෝමීටර් 14ක් ගෙදර අපි ගෙදර යන්න එන්නේ. ඒ අතර ඉතින් හැප්පෙන්න යන අවස්ථා තියෙනවා ගොඩක් පරිස්සමෙන් යන්න ඕන. නැත්නම් ඉතින් මේ පාරේ යන අනික් කටියට නම් කිසිම වුමනාවක් නැහැ. තා ජීවිත බේරා යන්න සහ උම්මත් බේරෙන්න ගොඩක් කෙනාට බයිකුත් එමයි. කාර් නම් ගොඩක් වෙලාවට කරන ලොකුම වැරද්ද තමයි ෆෝන් එක බෝබා යන එක. මොකද ඒකට ඊතන්නේ කාටවත් පේන්නේ නැහැ කියලා. ඉතින් ඒකට සිප්සේ ෆෝන් එක බෝබා හිටියනවා මේ දෙනවා මේ දානවා මම දානවා සිග්නල් දාන්න නැමතගෙනවා. ඉතින් මොන ඔය විදියට තමයි කොළඹ ASCII ට්‍රැෆික් එකේ එන විදිය යන තියෙන දැක්කනේ ඉතින් ඉරියා දාන රෑෂින් ගාලා වෙන්නේ යනවා දිනවා. අපිත් එහෙර මෙහෙර දාද්දී පොඩ්ඩක් පේන්නේ නැතුව අමතක වෙලක් යනවා. එහෙමයි කියලා නෑ. අවුමෝසෙන්වත් මාර්ග නීති රැකෙන විදියට තමයි මම නම් ගොඩක් කරාවට යන්නේ. වෙලක් අයින්නවා එහෙම කිසිම වුමනාවක්. ඒකත් නෑ එහෙම මෙහෙන් දානවා කියලා මේ හැරෙන්නේ මොවි දාගෙන යනවා. ට්‍රැෆික් එකේ හොන් කරන පිටිපස්සෙන් යන ඒවා ඉස්සරහින් යන කාට කරදර කරනවා. ඉතින් ඒ වගේ වැඩ නම් අනන්තවත් තියෙනවා. වලට බේනයිට ඉතින් ඒකේ වාහන විතරම යන්නේ සහ මම අද පොඩ්ඩක් කලින් ඔෆ් වුණා ඒත් එක්කම ඉතින් මේ වගේ වේගකින් තමයි ගොඩක් කරාවට මට යන්න තියෙන්නේ. ඊට පස්සේ කල් ලයිට් වල නවත්තනවා. ඊට පස්සේ පොලිස් මාලා පාර මැදින් ඉඳගෙන වාහන නවත්තලා පැය භාගයක් විතර ගෙතන තියාගන්නවා. ඉතින් මොන ඔය සිද්ධිත් මැදි තමයි ජීවිතේකට ගහගන්න ට්‍රැෆික් එක මැද්දෙන් කොළඹ ඉඳන් එහෙට මෙහෙට වැඩට ගිහලා ආය හවසට ගෙදර එන්නේ. ඉතින් ඔයාලා හිතන්නේ මොකද මේ වගේ ට්‍රැෆික් එකේ මෙහෙම යන්නේ කොච්චර සුපිරි කියලා හිතනවද? ASCII අන්න කෝච්චිය පුතනම ආවිස්සගෙන කෝච්චියත් එක්ක රේස් එකක් යන්න කියන try කරනවාද? යන්න බැරුණා කෝච්චියම් කල් සිරිස් ගාලා ට්‍රැෆික් එක නැති ගාලා වෙන්නේ ගියා. ඉතින් තමයි ඉතින් මේ පාරේ හෙඩමෙන්ට යන්න තියෙන්නේ. දැක්කනේ ඉතින් කනදාරින් යන ස්කූටර් අයියලා ගලවගෙන යනවා. බ්‍රේක් ගාලා එක පාර නවත්ත ගන්නත් බෑ සුදු විර උඩේ ඉස්සර කරනවා. මෙහෙන් දානවා. ඔය අක්කලා ෆෝන් එක පාර මැද යනවා යාලා ඉනට ගන්නෙත් නෑ. ඉතින් පාර මැදව තියාගෙන යනවා. ඊට පස්සේ වංගුවස්සෙන් මෙහෙන් දානවා. ඉස්සර පොලිස් මහා ටික තිදියක කොහෙද මම මත විදියට සාමාන්‍ය වෙනදට ඉන්නවා අද ඉතින් දන්නේ උනෝම තමයි ඉතින් කොල්ලනේ ට්‍රැෆික් එකේ යනවා කියන්නේ පට්ටම සුපිරි. මේ ඉතින් කල ලයිට් එක කරලා බලාගෙන ඉන්නවා දැන් කොළ වැටේ කියලා.
කොළවැඩු නෑ තාම කොල්ලනේ ඉතින් කොළවැඩ නම් බලාගෙන ඉන්න තමයි තියෙන්නේ වෙන්නේ ඔක්කො කොළවැටිලක මෙන්න මූවෙගේ යනවා ඉතින් ගොඩක් සිග්නල් ලයිට් රෙඩ් දාලා පාරේ මෙහෙට හරවනවා පාර බලන්න දුව කොල්ලෝ ඉතින් පාර පයින් ඒවන සාමාන්‍ය අපි එහෙම පරිස්සමින් කොළඹ වටේ වහන පදිනවා නම් අරන් යන්න ඕන මොකද ඉස්සරහ යන වාහනේ මොකක් කරයිද පිටිපස්සෙන් එන වාහනේ මොනවා කරයිද ඉස්සරහින් දෙපැත්තෙන් යන වාහන මොනවා කරයිද පාර යන මිනිස්සු දැන් පාර බණීද ඔය බලන්න මෙන්න මෙතනදී බලන්න මේ රෑන් මාමට හදිස්සි හොඳටම ඒකටත් එක්ක යන්නේ හදන්නේ එතකම එක පාටල් වාහනේ පස්සෙන් දාලා යනවා එන්දාම වේගෙන් යනවා අපි කොච්චර වේගෙන් යන්න try කරත් පෙලක් වාහන තියෙනවා කෝල් එකේ යන්නේ ඉතින් ඒකේ චිල් එකේ කාඩෝ කරදරයක් නැතුව යනවා කියලා හිතාගෙන පාර මැදට අරගෙන එනම හෙමින් යනවා තෙල් ඉතුරු කරගන්න මන්ද මෙච්චර වේගෙන් යන්නේ ඉතින් ආදී උන්ගේ උඩ බලන්නේ නැහැ ඔරවනවත් එක්ක මේ කටින් පාර යන අපිත් කිවි මේ පාරම යන්න ඕන ඉඳා ඉඳක් ලැබුණ ගම රින්ග් කරලා ඉස්සර කරගෙන යන එක තමයි අපි ප්‍රථම රාජකාරිය ඉතින් ඔන්න ඔය විදිහට තමයි කොල්ලනේ ගොඩක් කලාට මගේ දවස නම් ඉවර වෙන්නේ මේ ට්‍රැෆික් එකේ හෙඩ මෙහෙඩ යද්දි. ඉතින් ඔයාලා මොකද හිතන්නේ මේ කියවන එකද හොඳ ට්‍රැෆික් එකේ වීඩියෝ එකක් අතල්ලේ බලාගෙන සවුන්ඩ් එක ආගෙන ඉන්න එකට හොඳ කියලා කලින් කමෙන්ට් එකක් දාන්න යන්න නවත කරන්න එපා. දැන් නම් ඉතින් කොල්ලනේ කියවලා මගේ කටත් පිටිනවා. ඊටු ටික ඔයාලා පොඩ්ඩක් චිල් එකේ බලන්න කියලා ඉල්ලන ගමන් මම කතාව නවත්තනවා එනම් හැමෝටම බයි බයි.